මොකද වෙන්නේ හාල් වෙනකොට මොකද වෙන්නේ දැන් මේක සීමාවක් කෙලවරක් නැහැ මේක යනවා නේද තෙරුවන් සරණයි සියලු දෙනාට. අද අපිත් එක්ක එකතු වෙනවා සංජය මහවත්ත මහත්තයා. ප්‍රධානක කාරණාවක් ලංකාවේ බියර් සම්බන්ධයෙන් නීතිමය ප්‍රතිපාදනයක් නැති ඒකේ පනතේ නැති සුරාබදු පන 1913 සුරාබදු පනතේ නැති හාල් සහ සීනි බියර් නිෂ්පාදනය සඳහා එකතු කරනවා. මේකෙන් වෙන අහිතකර බලපෑම් ගණනාවක් තියෙනවා. ප්‍රධානම බලපෑම තමයි මේ රටේ වාරි කර්මාන්තය කළා පොහොර සහන ආධාර දීලා මිනිසුන්ට ගොවි නියමුවන් හදලා ගොවි කුෂ්කර්ම නිලධාරීන් හදලා ඔක්කොම කළා රජෙන් වියදම් කළා ගන්න අග්‍රඵලයේ හාල් ටික වී ටික කෙලින්ම දානවා බියර් පැසවලට. ඒකට බියර් වලට දානවා. ඒකෙන් වෙන්නේ මොකද මේ මහ කන්නේත් දැන් හාල් හිඟයක් ඇති වෙලා තියෙනවා කියලා වටින් ගොඩින් එහෙන් හාල් හිඟයක් එනවා. හාල් හිඟයක් එනවා. දෙවෙනි එක තමයි සීනි බියර් සඳහා දැමීමෙන් මේ සියලුම බියර් බොන කණ්ඩායම් ඒ කියන්නේ මත්ද්‍රව්‍ය පාවිච්චි කරන අයට මේ හිතා ගන්න බැරි දෙයක් හැදෙනවා. රෝග හැදෙනවා. ඒ කියන්නේ සීනි වැඩියෙන් කනවා. සීනි හැදෙනවා. ඉතින් තාරික සීනි කලවම් කරලානේ තියෙන්නේ. දැන් බියර් නෙමෙයි ඇත්තටම දකින්න ලැබෙන්නේ සීනි කරින්ජා. ඒතකොට අනිත් කාරණාව තමයි විශේෂයෙන්ම පාරිභෝගික අමාත්‍යවරයා ඇතුළු කණ්ඩායම ගොඩක් උත්සාහ කරනවා මේ බියර් කම්පැනි සඳහා හාල් වලින් නිෂ්පාදනය කරන්න මේ නිෂ්පාදන පහසුකම් සලසා දෙන්න. දැන් නේ මොකක්ද මේ රහස කියලා. මේ රටේ කර්මාන්ත තියෙනවා, වැඩිච්ච කර්මාන්ත තියෙනවා, ණය අරගෙන මේ බක්වලත් වෙච්ච කර්මාන්ත කරුවෝ ඉන්නවා. මේගොල්ලෝ නගා සිටවන වැඩ පිළිවෙලක් ගැන කතා කරනවට වඩා බහුජාතික සමාගමක මේ බියර් කර්මාන්තයෙන් බහුජාතික සමාගම දිනු කරන්න තමයි මේ වසන්ත සමරසිංහ පවා පාර්ලිමේන්තුවේදී කතා කරන්නේ. ඒකට අපිට මේකේ මොකද්ද කියන එක අපි වටහා ගන්න ඕනේ. ඇයි මේගොල්ලෝ පාර්ලිමේන්තුවේ කතා කරන්නේ කියන එක අපි වටහා ගන්න ඕනේ. කටවල් වල මොනවා හරි කොළ කැලිය බලක් දන්නේ නැහැ. සමරසිංහලාගේ. ඉතින් අපි කියන්නේ මේක තව කට්ටියක් ඉන්නවා ප්‍රමිති ආයතනය. ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය සුරාබද පන දේවල් නැති විදිහට ප්‍රමිති ආයතනය අවසර ලබා දීලා තියෙනවා. ඒකේ තියෙන්නේ වගන්තිය 232 වෙනි වගන්තිය fermented carbohydrate කියලා. fermented carbohydrate කියලා කියන්නේ සීනි වල අතුරු ඵලයක්. ඒක එකතු කරන්න පුළුවන් කියලා බියර් වලට. ඉතුරු වෙච්චා. නෑ ඔටෝමැටිකලිම සුගර් ඇඩ් කරන්න පුළුවන්. එතකොට පනතේ නෑ සුගර් ඇඩ් කරන්න මේගොල්ලෝ ප්‍රමිතියක් හදලා තියෙනවා fermented carbohydrate will be added කියලා. එම නිසා මේගොල්ලන්ට හැකියාව ලැබිලා තියෙනවා සීනි ඇඩ් කරන්න බියර් සඳහා. ඒතර කාබෝහයිඩ්‍රේට් උත් තියෙනවා, ෂුගර් උත් තියෙනවා. ඒතර බියර් බෝතලයක් විතරයි නැත්තේ. දාන්නේ විතරයි නැත්තේ. ඒතර බියර් බෝතලේ තියෙන සීනි ප්‍රමාණය හොඳටම වැඩි. හොඳටම වැඩි. ඒකද බඩේන්නේ. ඒකද බඩේන්නේ. ඒක තමයි බියර් බොනාගේ බඩේන්නේ මන් දන්නේ පිට. මුගේ හැමෝගම බඩ මේ පිරිමින්ගේ බඩ ලංකාවේ අයියේ. බියර් බොන හින්දා. Friends and family of a 63-year-old New Jersey man always thought ලංකාවේ මේ නියමිත ක්‍රමවේදය කරන්නේ නැති වුනහම තමයි මේ හැම ප්‍රශ්නයක්ම ඇති වෙලා තියෙන්නේ. ඇත්තටම ප්‍රමිතියෙන් යුතු ආහාර පාන අපි ගන්න ඕනේ. බියර් බිව්වත් මන්ත්‍රසාරයක් බිව්වත් ඒක ප්‍රමිතියෙන් යුතු දෙයක් තමයි බොන්න ඕනේ. මොකද එහෙනම් කසිප්පු වලටත් ලයිසන්ස් දෙනවනේ මේගොල්ලෝ. සීනි කරින්යන් වලටත් ලයිසන්ස් දෙනවනේ. ඒ වගේ මේ තහනම් මන්ත්‍රසාර තියෙනවා. ඒක ශරීරයට අහිත කරයි. ශරීරයට හිතකර ආකාරයේ මන්ත්‍රසාරයක් තමයි බොනවා නම් ඒත් බොන්න ඕනේ. ඒක සිවිතත් මේ රටේ මේ ජනතාවට හාල් පීනක නැති කරන්න මේ බියර් කර්මාන්තයට දෙන්න බෑ. ඒකට අපි විරුද්ධයි. ඒක අපි ක්‍රියා කරනවා. ඉදිරියේදී අපි පෙනී සිටිනවා. ඉදිරියේදී නඩුවකට පවා අපි යන්න සූදානම් වෙලා ඉන්නේ. දැනටමත් මානව හිමිකම් කොමිසම අල්ලස් ප්‍රදූෂණ විමර්ශන කොමිසම යටතේ අපි විමර්ශන අපි පැමිණිලි කරලා තියෙනවා. ඒ ආයතන වලින් විමර්ශන ආරම්භ කරයි. දැන් ඔබතුමා කියන්නේ බියර් බිව්වොත් ඉවරයි. කොල්ලෝ. පැහැදිලිවම බියර් බිව්වොත් එකපාර ඉවර වෙන්නේ නැහැ. අවුරුද්දක් දෙකක් යනකොට ඉතින් සුගර් ඇවිල්ලා ඒකේ අසුරු පළ වලට මුල ඇත්තම කතන්දර 8.8 බියර් එක කියන්නේ ඒක අධික මධ්‍යසාරයෙන් යුක්තව අධිකයි නිපද වෙන බියර් එකක් ලෝකෙ කොහෙවත් හදනවා මම දැකලා නැහැ. එහෙමද? මධ්‍යසාර තියෙන්නේ මෘදු. ඒ කියන්නේ 4.4 තමයි. 4.4 බියර් වල තියෙන්න ඕන. එතකොට මේකට 8.8 එකතු කරන්න තමයි මෙන්න මේ වගේ තානන්ද ಜಾති දාලා ශරීරයට ආහිත කරන විදිහට මේක නිෂ්පත්ති කරන්නේ. එතකොට පාන් කාලා බියර් බිව්වොත් ඉවරයි. ඉවරයි පාන් කාලා විතරක් නෙමෙයි මොකද පාන් වලත් සීනි තියෙනවා. බියර් වලත් සීනි හැදෙනවා. අයියෝ. හැදෙන එක අහන්න දෙයක් නැහැ. අපේ කොල්ලෝ ටික ඉවරයි එහෙනම්. අනිවාර්යයෙන්ම මම කියන්නේ පැහැදිලිව මේ ප්‍රශ්නෙට විසඳුමක් කියන එක බියර් පානීය නතර කරන්නේ. මොකද්ද මේ අතේ තින්නේ? මේක නම් තියෙන්නේ මේ පරීක්ෂණ පත්‍රිකාවක් පණුවෙක් සම්බන්ධයෙන්. ඒ වගේම මේකේ තියෙනවා මේ පණුවගේ ඡායාරූපත් එක්ක මෙන්න මේ පණුව බියර් අම්මා
ඔව් බියර් සඳහා බියර් නිෂ්පාදනය සඳහා යොදනවා කියන එක තමයි මේ තියෙන්නේ. මේක මේ විදේශීය රටක කරපු පරීක්ෂණයක ලබාගත් තොරතුරු ටිකක්. පරීක්ෂණ පත්‍රිකාව පිටරට දානවද නැද්ද ලංකාවේ දානවද දන්නේ නැහැ. අපි පොඩ්ඩක් ඩොකියුමන්ට් එක පෙන්නමු. මේක තමයි ඩොකියුමන්ට් එක මේ පණුව ලෝකේ ප්‍රථම වතාවට මෙන්න මේ පණුව තමයි දාන්නේ මේ ඕනම සීතලක ඔරොත්තු දෙන විදිහට තමයි මේ පණුව නිර්මාණය කරලා තින්නේ. DNA වෙනස් කරනවා මේක දැම්මයි පස්සේ ඕනම සීතලක වැඩ කරන විදිහට මේක ලෝකේ ප්‍රථම වතාවක YouTube channel එකක මේක කියන්නේ. ඒ වගේම මේ දොස්තර මේ ડોක්ටර් හෙලි කරන්නේ මේ පණුව ඕනම සීතල වාතාවරණයක මේ පණුව ජීවත් වෙනවායි කියලා. ඉතින් ඒ වගේම කියන්න ඕන ඉන්දියාවේ සංචාරකර මේ මාර්තු මාසේ බියර් කම්පනි මිලදී ගන්න ඉන්දියාවේ. ඒ වගේම ජර්මනියේ බියර් කම්පනි මිලදී ගන්නවා මේ බඩු කෑල්ල. ටෙනිස් ගගා ඉන්දියාවේ ඔක්කොම අරගන්න හදන්නේ. ඉතින් එතකොට මේ සයන්ටිස්ට් කියන්නේ ඊස්ට් වල තමයි මේ පණුව දාලා තියන්නේ කියලා අපි දන්නේ නැහැ. ලංකාවේ වයි දානවද කියලා අපි දන්නේ නැහැ. ඒ වගේම කියන්න ඕන මේ පණුව නිසා ස්පර්ම් කවුන්ට් එක අඩු වෙලා යනවා පිරිමින්ගේ. මේ පණුව ඇටැක් කරනවා මේ රිප්‍රොඩක්ටිව් සිස්ටම් එකට ඇටැක් කරනවා. ඒ වගේම කියන්න ඕන මේ පණුව නිසා ඒ වගේම කොහොමත් බියර් වල ඊස්ට්‍රජන් වැඩියෙන් දානවා. ඊස්ට්‍රජන් වැඩි නිසා මේ හිමීට පිරිමි සමලිංගික භාවයට පත් වෙනවා. කාන්තාවන් එක්කම තමයි ඉන්නේ. ටික බීලා වැඩි වුණාම. අත් එක ගුවා මයික්‍රොස්කෝප් එකකින් බලනවා කියලා මේ පණුව ඉන්නවද නැද්ද කියලා. ඉස්සරහට බලනවද? මයික්‍රොස්කෝප් එකකින් සාම්පල් ඇවිල්ලා ප්‍රමිති ආයතනයේ මේගොල්ලන්ගේ රාජකාරිය. පරීක්ෂක දෙපාර්තමේන්තුව හෝ ඒක චෙක් කරලා බලන්න ඕනේ. චෙක් කරලා බලුවට පස්සේ මේක අඩංගු වෙන සංගණක වාර්තාව වෙනවා. ඒකට නියමිත සාමාන්‍යයෙන් මේ මධ්‍යසාරයක් නම් නිෂ්පාදනය කරන ක්‍රමවේදයක් තියෙනවා. ඒක පැක වෙන්නේ කොයි මොහොතේද? ඒකට මධ්‍යසාර කොච්චර ප්‍රමාණයක් දානවද ඒක නිසා මේවා මේ පණුව ලංකාවේ ඉන්නවද ලංකාවේ බියර් වලට දානවද නැද්ද කියලා අපි පරීක්ෂණය කරමින් පවතිනවා. අපි බලමු ඉස්සරහට ඔයගොල්ලෝ දන්නවා දැන් කරන්න ඕන එක මොකක්ද කියලා. හරි එහෙනම් බොහොම ස්තුතියි අද සම්බන්ධ වුණාට. තෙරුවන් සරණයි.